769 වෙනි වතාවට මාතර ගම්දර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සම්බන්ධව මේ වන විට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට මේ පෙරහැර මම මුලින් සඳහන් කරා වගේ 769 වෙනි වතාවට පැවැත්වෙද්දී මීට වසර 35කට 40කට වගේ කලින් ඉඳලා මේකට එකතු වෙලා තියෙනවා කාවඩි කියන අංගය. ඒක ඒ කියන්නේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නේ වසර 35ක් 40ක් කියලා තමයි අපිට වාර්තා වෙන්නේ කාවඩි කියන අංගය. එතකොට මෑත කාලීනව වසර කිහිපයක් තිස්සේ පසුගිය වසරේ ඊට කලින් වසරවල වල මේ කාවඩි අංග ඉදිරිපත් කරන අයගේ ගැටලුවක් වෙලා තියෙනවා. බොහෝ විට ඔවුන්ගේ ඇඳුම සමහර වීඩියෝ දර්ශන අපි බැලුවා ගිය අවුරුද්ද එහෙම නිර්වස්ත්‍ර විදිහට තමන්ගේ රහස් ප්‍රදේශ පේන විදිහට පවා දර්ශන ඉදිරිපත් මේ නැටුම් ඉදිරිපත් කළ අවස්ථා තියෙනවා. ඒ වගේම බොහොමයක් පිරිස මත්පැන් අධික ලෙස පාවිච්චි කරලා මේ කාවඩි මේ නර්තනයන් වලට එකතු වෙච්ච අවස්ථා පහුගිය කාලේ දැක ගන්න ලැබුණා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසරේ කාවඩි පෙරහැර අවසන් වුණාට පස්සේ කාවඩි සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය සංගමයක් පිහිටුවලා තියෙනවා. ඒ ඉන්න නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකෙන් ගත්ත තීරණයක් මත ඒ විනය විරෝධී විදිහට හැසිරිච්ච කණ්ඩායම් කිහිපයක් ඉවත් කරලා කණ්ඩායම් කොටසකට පමණක් මේ අවස්ථාව දුන් නිලමේවරයා විසින් ලබා දීමත් සමගම මේ හා බැඳිච්ච පාතාල කණ්ඩායම් කිහිපයක් අතර ඇතිවෙච්ච සංවාද කිහිපයක් අපිට දැක ගන්න ලැබුණා සමාජ මාධ්‍ය ඔස්සේ. මේ සමගම මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු වෙලා මේ පාතාල කණ්ඩායම මැදිහත් වීමත් සමගම මේකේ ආරක්ෂාව මේකට සම්බන්ධ වෙන මිනිසුන්ගේ ආරක්ෂාව මේකේ පෙරහැරේට සම්බන්ධ වෙන කට්ටියගේ ආරක්ෂාව මේ හැම එකක්ම පිළිබඳව අවධානය යොමු කරලා දකුණු පළාතේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මගේ වාර්තාවකුත් ඒ වගේම පොලිස්පතිතුමා විසින් රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු වෙනත් බුද්ධි අංශවලිනුත් ලබාගත් වාර්තාවක් පදනම් කරගෙන මොකද මේකේ පෙරහැර සම්බන්ධ සම්පූර්ණ බලතල තියෙන පොලිසියට නෙවෙයි අපි පොලිසියට තියෙන ආරක්ෂාව සැපීම 1896 අංක 13 තරණ වන්දනා ගමන් ආඥා පනතෙන් දිසාපතිතුමාට බලතල පැවරෙන්නේ. එතුමාට නිර්දේශයක් ඉදිරිපත් කරා මේ පෙරහැරේ මේ කාවඩි අංග පමණක් මුළු පෙරහැරම නවත්වන්න එහෙම නෙවෙයි කාවඩි අංග පමණක් මේ මෑත කාලේදී එකතු වෙච්ච කාවඩි අංග පමණක් ඉවත් කිරීම පිළිබඳව සලකා බලන්න කියලා ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ පොලිස්පතිතුමාගේ නිර්දේශ ඉදිරිපත් කරා. මේ නිර්දේශ ඉදිරිපත් කරාට පස්සේ මේ සම්බන්ධව කතිකාවතක් ඇති වෙලා අද උදෑසන වෙන විට නිලමේතුමන් ලිපියක් නිකුත් කරා සියලු කණ්ඩායම් වලට අවස්ථාව දෙන්නට ඔහු කැමැත්ත ප්‍රකාශ කළා. කෙසේ වුණත් මේ වෙනකොට මේ සම්බන්ධව සමාජයේ ඇති වෙලා තියෙන කතිකාවත පිළිබඳව අවධානය යොමු කරලා අද හවස 4ට මේ පිළිබඳ නැවතත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපේ ගරු අමාත්‍යතුමන්, පොලිස්පතිතුමන් සහ මාතර දිසාපතිතුමන් සහ අපගේ සහභාගීත්වයෙන් අද හවස 4ට මාතරදී මේ රැස්වීමෙන් පස්සේ මේ පෙරහැර පිළිබඳව අවසන් තීරණ